මතකෙදි අපි මොකද කරේ? මූර්ත ජල රීති ඉගෙන ගන්නකොට ඔයාලට මතකද මූර්ත ජල වචනයක මුලට යෙදෙන අවස්ථා හතරක් ඉගෙනගන්න. කීයක් ඉගෙනනවද? හතරක් ඉගෙනගන්න. මූර්ත ජල යන වචනයක මුලට එන්නේ අවස්ථා හතරකදී. right. මොකද අවස්ථා හතර? ලය ලබටි ලිඳ මේවා. පළවෙනි එක ලය හා සම්බන්ධ අවස්ථා. ලය හා සම්බන්ධ වෙනවා නම් වචනය අනිවාර්යෙන් ලයන්න මොකක් වෙනවද? මූර්ත ජල බවට පත් වෙනවා. ඒ නිසා තමයි මෙතන මොකද වෙන්නේ? මූර්ත ජල පළවෙනියට එන්නේ. දෙක ලපටි බව හඳවනවා නම් ලපටි බව හැඟ වෙනවා නම් එතකොට එන්නේ මොනවාද? ඒ මූර්ත ජල මුලට. ඊළඟට සමීප බව හඳවන අවස්ථා. සමීප බව හඳවන අවස්ථාවලදී එන්නේ මොකද්ද? මූර්ත ජල මුලට. දැන් මේවා මතක තියාගන්න. රීතිත් එක්ක යන දේවල් තියෙනවා. ශාස්ත්‍රස මූර්ත ජල, දන්ත ජල, මූර්ත ජල, දන්ත ජල. ඒක තියෙනවා. ඊළඟට ලිඳ හා සම්බන්ධ අවස්ථා. අපිට බලන්න. ලිඳ හා සම්බන්ධ අවස්ථා වල මොකද වෙන්නේ? මූර්ත ජල මුලට එන්නේ. එතකොට දැන් මෙතන ලතැවිල්ල. ලතැවිල්ල කියන්නේ මොකද්ද? තැවෙනවා කියන එකනේ. තේරුණාද? ලසෝ තැවු. ඔය වගේ වචන ලය හා සම්බන්ධ වෙනවා. එහෙනම් මොකද්ද ඒක? මූර්ත ජල මුලට එන්න ඕනේ. ලපටි කියන්නේ ළමයා. ඊළඟට ලාදලු කියන්නේ නොමේරෝ කියන අර්ථය එනවා නම් ලයන් මොකද වෙන්නේ? මුල යෙදෙනවා. සමීප. එන්න ඩාලින් ළඟට කියනකොට මොකද වෙන්නේ? සමීප. ඈදදී. ඊළඟට ළඟට වෙලා ඉන්න, ලං වෙලා ඉන්න, ළඟදීම මං එනවා. ඈදදී ඔය වගේ. ලිඳා සම්බන්ධ ලිඳත් එක්ක සම්බන්ධ වෙන ඕනම වචනයක්. ලිඳ බාදිය, ලිඳ පඩිය. ඊළඟට ලිඳ, ලින්ගැට්ට ඔය වචන වල මොකද වෙන්නේ? ඒ නිසා මෙයා ලතවිල්ල මොකද වෙන්නේ? දාන්ත ජනේ මොකද වෙන්නේ? මූර්ත ජවි. පැහැදිලිද? right ඊළඟට තුෂ්ණී භූත.